Afternoon, everyone, and thank you for joining us for this pre-match press conference with Sri Lanka head coach Ramesh Ratnayake. Please ensure you've got a microphone in your hand before you ask a question, and please ensure mobile phones are either on mute or vibrate. We heard a couple of chimes a little bit earlier, so we'll get started. Hi, Coach. Good luck for tomorrow's game. I just wanted to ask you about Hasini Pereira. She's obviously someone who you have a lot of faith in including her at the top of the order. Just how much confidence does that innings that she played the other day give you? And also a follow-up, she seems to get out a lot in the 30s and 40s. Is there something you all are working on specifically with her to overcome that? Yeah, well, Hasini, we know what potential she has and what she possesses, and we are working on that, whether it's a mental block or a thinking block, whatever it may be. We are working on that, whether we can sort of sustain it for longer periods of time and whether it could be taken into a big score of 80 runs instead of a 30 or a 40. So we are working on her on various aspects, various angles. මේ පාර වර්ල්ඩ් කප් එකේ අපි මේ දක්වා ශ්‍රී කරපු තරඟ දෙකේදී දැක්කා අපේ පන්දු රැකීම දුර්වල තැනක තිබුණේ සමහර උඩ පන්දු තිබ්බ රැකගත්තා නම් තරඟ දෙකේ තීරණය වුණත් වෙනස් වෙන්න ඉඩ කඩක් තිබුණා මේ ශ්‍රී ලංකා පන්දු රැකීමේ තියෙන අඩුපාඩුවට මොන වගේ විසඳුමක්ද කෝචින් ස්ටාෆ් එක විදිහට මේවා කරන්නේ ප්‍රැක්ටිස් සෙෂන් වලදී වැඩි අවධානයක් යොමු වෙනවද දැන් ඔව් මම හිතන්නේ අපි දැක්කා ඔබතුමා කිව්වා වගේ කැච් එකක් මිස් වුණාම වෙන අවාසිය අපිට මේ එක කැච් එකක් මිස් වීමෙන් අපිට ලකුණු 100ක් වැදුණානේ. ඉතින් අපි එවැනි දෙයක් හදාගන්නේ කොහොමද? මම හිතන්නේ අපි දැක්කොත් ෆීල්ඩින් වල ඒ වගේ ලැප්සස් වෙනවා. වෙනින් රටවල් වලද මිනිස්සුත් එක්ක ගහද්දිද අපි දකින්නේ මොනවද? අන්තිමට මොනවද? ඒ අතර හැන්න ඕනේ හරි වෙලාවට. එච්චරයි. ඉතින් අපි කරන්න තියෙන දේවල් අපේ ෆීල්ඩින් කෝචස්ලාද අපිද කළා තියෙනවා හැම දෙයක්ම. මොකද හැම එකක්ම අපි බලන්නේ මානසිකවයි හැකියාවයි. ඉතින් ඒක බලලා අපි කරන්න තියෙන දේවල් අපි කරුවා. ඒ වුණත් අවාසනාවකට වගේ අපේ ෆීල්ඩින් එච්චර හැදිලා නැහැ. වුණත් ඔය අපි ඒක ඩිෆයින් කරන්නේ එක කැච් එකකින් දෙන්න පුළුවන් හුඟක් වෙලාවට. ඉතින් ඒක මම හිතන්නේ සාධාරණ මේකක්. එවනත් ඒක වුණත් අපි හදාගන්න ඕනේ. එක වුණත් අපි හදාගන්න ඕනේ අර ෆ්ලෝලස් වෙන්න අර 0 ලෙවල් එකට ගේන්න. එහෙමනේ ඔබතුමා හිතන්නේ? අපි ඒක දැක්කා ඒකයි අර ඔව් හැමතිස්සෙම ඒකයි උනේ. අර එක තමයි අල්ලන්න ඕනේ. Coach, අපි දැක්කා ඉන්දියා මැච් එකයි ඊට පස්සේ අපි ගහපු ඉංග්ලන්ඩ් මැච් එකේදී අපේ බැට්ස්මන්ලා ගන්නවා ස්ටාර්ට් එක. හැබැයි 30 40න් පස්සේ ඒගොල්ලන්ට ඇන්කර් රෝල් එකක් ප්ලේ කරගන්න හැකියාවක් තියෙන ප්ලේයර් කෙනෙක් අපි දැක්කේ නැහැ. ඔක්කොමලා අවුට් වෙනවා. හැබැයි හෙට මැච් එක අපිට ක්‍රූෂල් මැච් එකක්. අපි තාම 2යි දිනලා තියෙන නිව්සීලන්ඩ් එක්ක හෙට මැච් එකේදී ඒ බැටිං ලයින් අප් එකේ යම් වෙනසක් තියෙනවද? කාට හරි ඇන්කර් රෝල් එක ප්ලේ කරන්න කියලා තියෙනවද? කොහොමද මීටින්ග්ස් උනේ? ඇන්කර් රෝල් එක ප්ලේ කරන්න ඕනේ හැම එක්කෙනාම. හැම එක්කෙනාම ඉන්න ඕනේ ඒ ඇන්කර් රෝල් එක ගහන්න. මොකද අපිට කියන්න බෑ ඔබතුමිය ගහනවා කියලා ඇන්කර් රෝල් එක හැමතිස්සෙම. ඒ වුණත් ඔබතුමිය ගැහුවේ නැත්තම් තවත් එක්කෙනෙක් ඇවිල්ලා ඒ රෝල් එක අරගන්න ඕනේ. ඉතින් එවැනි දෙයක් තමයි අපි හිතන්නේ. අපේ 6 දෙනෙක් ඉන්නවා ඒ ඇන්කර් රෝල් එක ගහන්න ඕනේ. ඉතින් අපිට ඒක වෙලා නැහැ. ඉතින් අපි හිතනවා හෙටවත් ඒක වෙයි කියලා. අපි විසඳුම් කීපයක් ඇඩ්‍රස් කරලා තිනවා. අපි ප්‍රැක්ටිස් වලත් ඒක කරලා තිනවා, කතා කරලා තිනවා එක විදි වලට. ඒ කියන්නේ අපි විජුවලයිසේෂන් වලින් ඒ අංශෙනුත් අපි බලලා තිනවා. ඉතින් අපි හිතනවා හෙට ඒක හරියයි කියලා. හැමදාම අපි හිතන දෙයක් අපි ඊටමත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ එවැනි දෙයක් වෙයි කියලා. There was a pretty good crowd here the other night. I think we had 5,000 at one point. If you had a message to the fans to come out in droves with free entry tomorrow, what would it be, knowing that you've got a great chance against New Zealand to finally win here? Yeah, please come and support us. I mean, I would like them to don't give up hope, because this is a team which has won matches in the past, and it's a team which has beaten New Zealand in both formats of the game.
So, I mean, every match we sort of go into by focusing on a win, and we plan for a win. So, hopefully it happens tomorrow. That's the hope of me. That's the hope of, I'm sure, the spectators as well. And we are very thrilled to see them coming and supporting the team. කෝච් දැන් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සෑහෙන හොඳින් ක්‍රීඩා කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී. එතකොට පහුගිය කාලෙදිම කණ්ඩායම හොඳට සෙල්ලම් කරා. හැබැයි ලෝක කුසලානේට එද්දී ක්‍රීඩිකාවන්ට අමතර ප්‍රෙෂර් එකක් තියෙනවද? නැත්නම් ඒගොල්ලන්ගෙන් උපරිම පර්ෆෝමන්ස් එක එන්නේ නැත්තේ ඇයි? මොකද 2017 පාකිස්තානය දින්නට පස්සේ ලෝක කුසලානයේදී අපිට තාම තරගයක් දිනා ගන්න හම්බෙලා නැහැ. තරග 10න් එකයි දිනලා තියෙන්නේ. එවැනි ස්ටැට්ස් අපි කතා කරලා තියෙනවා. ඒ වුණත් මම හිතන්නේ අපි හිතනවා අපි හෙට එක හරවයි කියලා. ඉතින් මම කිව්වා වගේ ඉංග්‍රීසියෙන් අපි නිව්සීලන්ත එක්ක මෑතකදී බැලුවොත්, ඒ කියන්නේ මේ අවුරුදු දෙකක් ඇතුළත බැලුවොත් අපි ඒ දෙකෙන්ම හොඳට කරලා තිනවා. ඒ වුණත් ඒ ඉතිහාසය ඒක වැඩක් නෑ අපිට. අපි දැන් ඉන්න ඕනේ වර්තමානයේ හිටියා නම් අපි හිතන්න ඕනේ මොනවද වෙන්න තියෙන්නේ මේ මොහොතේ. ඉතින් මේ මොහොතවල් අඳුනගෙන මේ මොහොතවල් දිනන එකයි අපේ ඉස්සරහට යෑමේ වෙන්න තියෙන්නේ. කොච් මේක අර හසිනි පෙරේරා ගැන අහපු ප්‍රශ්නෙටම අදාළයි. ලෝකේ කාන්තා එක් දින තරඟවල අංක 1 ඉඳලා 5 දක්වා ක්‍රීඩා කරපු ක්‍රීඩිකාවන් 107 දෙනෙක් ඉන්නවා. ඉනිම 40කට වැඩිය. ඒ අතරින් එකම අර්ධ ශතකයක්වත් නැති එකම ක්‍රීඩිකාව තමයි හසිනි පෙරේරා. එතකොට ජෙනුයින් බැටර් කෙනෙක් විදිහට තමයි එයා සෙල්ලම් කරන්නේ. සහ එයාව දැන් ඕපන් ගෙනල්ලා අපි දිගටම ඕපන් කරපු විශ්මිව ෆ්ලෝට් කරලා තියෙනවා. අංක 3 4 තමයි පහුගිය තරඟවල සෙල්ලම් කළේ. එතකොට මේක කණ්ඩායමට මොන විදිහේ බලපෑමක් වෙන්නේ සහ ඒ වෙනස්කම තුලින් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ සහ හසිනි පෙරේරාගෙන් බලාපොරොත්තු වෙච්ච දේ අවුරුදු 11ක් තිස්සේ වෙලා තියෙනවද කියන ප්‍රශ්නෙට පිළිතුරක් දැනගන්න කැමතියි. අපි විශ්මිත් එක්ක තමයි මේට ඉස්සර ඕපන් කරුවේ. ඒත් එක්කම විශ්මිගේ පොඩි පසුබැහිමකින් සිලෙක්ටර්ස්ලා බැලුවා හසිනිව දාන්න ඕපනින් හැටියට. ඒ ටිකේ එයාගේ පොඩි කෑලි ආවා හොඳ කෑලි හැටියට. ඉතින් අපි මේ පොඩි කෑලි ලොකුවට ගණන් ගත්තා. නැත් ඒට වඩා දෙයක් කරුවේ නැහැ වෙනින් කවුරුත් එතන. ඉතින් ඒ පොඩි කෑලි වලින් අපේ ඉස්සර ප්‍රශ්න වලට අපි අහුම්කම් දුන්නා නම් අපි දන්නවා එයාට තියෙන හැකියාව හසිනිට. හැකියාව මොනවද? මට පේන්නේ 100ක්. හැමතිස්සෙම එයා එච්චර හොඳට ගහද්දි. ඒ වුණත් ඒක එන්නේ නැති එක තමයි අපේ ප්‍රශ්නේ. දැන් 95ට එකක් තියෙද්දි ගිය පාර දැන් ගිය මැච් එකේදී මම හිතනවා එතන අපි හොඳටම බැට් කරගෙන ආවා. ඒ දෙන්න ගහද්දි හසිනි හර්ෂිතයි බැට් කරද්දි වෙනම පිටියක ගහනවා වගේ අපිට ඒක තේරුනේ. ඉතින් මම හිතනවා අපි කවදා හරි ඒක හම්බ වෙයි කියලා. ඒ වුණත් විසඳුමක් තමයි හොයන්නේ. විසඳුම් හදාarලා තියෙන්නේ අපි. එයාට අඳුනලක් තියෙනවා. අපි හිතනවා එයා ඒක ලේසි කරගෙන කවදා හරි හෙට ඒක දෙයි කියලා මම හිතනවා. කුණර කෝච් පෞගිය තරඟේ අපි කාසි වාසිය ජයග්‍රහණය කළා පන්දුවට පාර දීමට ආරාධනා කරා එංගලන්ත කණ්ඩායමට. මේ තීරණය ගැන සැහැමකටපත් වෙනවද? ඒ තීරණය හරි කියලා හිතනවද? නැත්නම් ඒ තීරණයෙන් අපිට වැරදක් වුණා කියලා හිතනවද කොච්? ගන්න තීරණ හරිද වැරදිද කියලා අපි දන්නේ පසුයි. එනත් අපි ගත්තේ ඒ තීරණේ කීප දෙයක් හිතාගෙන. මොකද ඒ විකට් එකේ ගහලා තිබුණට කාලගුණය මොකද්ද? අපි චේස් කළාද ගහන්න පුළුවන් වැඩියෙන්. එතකොට අපි ෂෝටන් ෆෝම් ඒ කියන්නේ ගේම් එක ටිකක් කෙටි වුණොත් අපිට කොහොමද අපේ chance එකද අනිත් පැත්තටද බැලුවේ. ඉතින් අපි කීප දෙයක් හදාarලා හිටියේ ඒ වෙලාවේ. මගේ තීරණයක්වත් කැප්ටන්ගේ තීරණයක්වත් නෙවෙයි. අපි 4-5 දෙනෙක්ගෙන්ම අහලා ඒ තීරණය ගත්තේ. ඉතින් හොඳ සාකච්ඡාවල් වුණා. හොඳ සාකච්ඡාවල් වෙලා තමයි අපි ඒ තීරණය ගත්තේ. දැන් නිකන් හිතන්න බලන්න එංගලන්තේ ටොස්සේ දිනලා අපි ඒක වුණා නම් එතකොට මොකක්ද අපේ එක්ස්කියුස් එක එතකොට? ඒකයි මගේ උත්තරේ. ප්ලීස්. එංගලන්ත නායිකාවත් කිව්වේ ඒගොල්ලෝ කාසිය වාසිය ජයග්‍රහණය කරා නම් ඒගොල්ලෝ පන්දුවට පාර දෙනවා කියලා. ඒක තමයි
මගේ ප්‍රශ්නේ වෙන්නේ. ඔව් ඉතින් පෙරදුනාම ඕනයක් කියන්න පුළුවන්. එහෙමයි නෑ, එයා මම හිතන්නේ. තරඟයට කලින් කිව්වේ. කරින් කිව්වා ඉතින් මම ඒක පිළිගන්නවා එහෙම කිව්වනා. හරි. ඕකේ. කලින් කිව්වනා ඒක වැරදි. මම දන්නේ නැහැ. Ramesh, apart from India, the other Asia teams have had kind of have not been there with the bat in this tournament. Obviously, Sri Lanka has been very lucky to have Chamari over the last few years. In the long term, what is stopping Sri Lanka from having a strong overall batting lineup? And long term, what can be done to improve batting stocks here? If you can sort of rephrase it again, I'll. Yeah, no, just that apart from India, the other Asian teams haven't really turned up with the bat, and that's been a long-standing problem probably with all three teams. In terms of Sri Lanka, what can be done long-term? What is the reason for that, and what can be done long-term to address that? Well, I think at the moment we are thinking of short-term here because whatever long-term is in our plans, in the plans of the stakeholders and things like that. But short-term, that shouldn't be an excuse. It shouldn't be an excuse for the Asian teams because we are much better than what we have performed. And so we are hoping that it would come any time. It's because, okay, other than Australia, we've beaten all the other teams. Excuse me. And I believe that I wouldn't take that as an excuse. And I would want our team to do much better than that. And our fullest support is for them. And hopefully they'll come up on trumps tomorrow. කෝච් දැන් ෆස්ට් මැච් එකේදී 125කට විකට් 6ක් අරගෙන අපි ගොඩක් ඉහළ තැනක හිටියා අපේ ටීම් එකේ ඉන්දියා විකට් 6ක් අරගෙන ඊට පස්සේ එදා චේස් කරනකොටත් ලකුණු 95 එක විකට් එකක් අරගෙන අපි ටිකක් උඩ තැනක හිටියා. ඒ කියන්නේ හැම වෙලෙම පේනවා ගේම් එකක අපි එක් තැනකදී ඉන්නවා අනිත් ටීම් එකට උඩින්. හැබැයි අපේ ක්‍රීඩිකාවන්ට ඒක ගේම් එකේ එන්ඩ් එකක් වෙනකන් හොඳ අවසානයක් දක්වා ඒක පවත්වාගෙන යන්න බැරි වෙලා තින්නේ. ඔබට හිතෙන විදියට. ඔව් දැන් ඒක කීපවතාවක්ම වුණා. දැන් ක්‍රියා මැච් එකේ ඒගොල්ලන් 168ට 6ක් වෙද්දි අපි ඊට පස්සේ දුන්නා රන්ස් 80ක් ඊට පස්සේ නේ 80 ගානක් දුන්නා. ඉතින් ඒව තමයි අපි ඩිස්කස් කරන්නේ. ඒව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් එවැනි දේවල් ඒ ඕවර්ස් 35ටද ඒ ඕවර්ස් 24ටද ඒ ඕවර්ස් 20ටද එවැනි දේවල් නොවි කරන්නයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක දිග්ගුණා වැඩි. ඒක දිග්ගුණා වැඩි කියන්නේ ඒක මැච් තුනකට ගිහිල්ලා තියෙන්නේ දැන්. හරි ඒක මැච් එකක් ගැහුවේ නැහැ කියමු. ඒනත් ඒක වෙන්න බෑ. මේ ලෙවල් එකේ ඒක වෙන්න බෑ. මොකද අපි ගහන්නේ හොඳ ටීම්ස් එක්ක. ඉතින් කන්ටිනියු වෙන්න ඕනේ බැටින් ද බෝලින් ද ඒක කන්ටිනියු වෙන්න ඕනේ ඕවර් 50 ඉවර වෙනකන්. ඉතින් ඒකයි ඉතින් ළමයි ඒක දන්නවා. ඉතින් අපිට තියෙන හැකියාවෙන් ඒක කරන්න ඒගොල්ලන් සූදානම් වෙලා ඉන්නේ දැන්. ඉතින් මම හිතනවා ඒක ඉෂ්ට වෙයි කියලා. ඉතින් කෝච් කෙනෙක්ගේ ඇම්බිෂන් එක ඒකයි. Last question. අපි දැක්කා අපේ මැච් පෙරදුන එකට කැච් අතෑරුණ එක ෆැක්ටර් එකක් වුණා. නමුත් අපි බෝලිං යුනිට් එක ගත්තොත් ගොඩක් අපේ ඉනෝක ඇරෙන්න කවුරුත් විකට් බෝල් කරෙත් නැහැ. ඒකම අපි දැක්කා දෙව්මි මීට කලින් තරඟවල හොඳට ක්‍රීඩා කරා. නමුත් මේ තරඟෙදී යාගේ ඉල්ලක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම කවිෂා දිල්හාරි ඔය දෙන්නගෙම ගොඩක් ඒගොල්ලෝ විකට් එකට දෙපැත්තෙන් බෝල් කරා. ගොඩක් ඒවෙන් අපිට ලකුණු ගියා. විශේෂයෙන්ම එදා මැච් එකේ දෙපැත්තෙන් ඒගොල්ලෝ ලකුණු ගහන්න උනේ මේගොල්ලෝ හරියට විකට් බෝල් නොකරපු නිසා කියලා. මේ දේවල් ගැන පොඩ්ඩක් කතා කරාද කෝච් විදියට ඔයා බෝලිං යුනිට් එකත් එක්ක මොනවද ඒ ගැන කරේ කියලා. ඔව් මම විතරක් නෙවෙයි බෝලිං කෝචුත් ඒ ගැන කතා කරා. මොකද එකක් ප්ලෑන් කරන්නේ එකක් වෙන්නේ අපි. ඉතින් ඒක ප්‍රහෙලිකාවක් මට කෝච් කෙනෙක් හැටියට ඉතින් අපි බලන්න ඕනේ ඒක වෙන්නේ ටැක්ටික්ස් වෙන් කිරීමින්ද එතනට ගිහිලා මාරු කරනවද ටැක්ටික්ස් නැත්නම් ඇඟෙන් එහෙමම යනවද? දැන් කියමු මට වෙලා තියෙන දෙයක් ඉන් ස්විං දාන්නේ අවුට් ස්විං ගියේ. එතකොට අපි ඒ ඕන දේ දුන්නේ නැහැ. ඉතින් එහෙම වෙනවා නම් අපිට ඒක හදා ගන්න පුළුවන්. එනත් අපි එතනට ගිහිල්ලා අපි හිතනවා අපි ප්ලෑන් කරපු දේ කරන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි ඕවා කතා වුණා. ඉතින් හුඟක් වෙලාවට හිතන තැන නෙවෙයි දැමෙන්නේ. ඉතින්
ඒක කාර්මික ඉංග්‍රීසියෙන් කියනවා it's a mechanical error. හරි. ඉතින් කාර්මික ප්‍රශ්නයක් ඉතින් ඒක එතනට දාන්න කීප වතාවක් මේ ලෙවල් එකේ ඇවිල්ලා හදන්න ඕන දෙයක් නෙමෙයි මේ ලෙවල් එකට එන්න ඕනේ එවැනි දෙයක් හදාගෙන. ඉතින් බෝලිං කෝච්ටුවත් කාටවත් ඕවා හදන්න බෑ මෙතන එක පාටම. එනත් කියලා ඒවා වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපි ඉන්නේ එතනයි. ඉතින් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද එවැනි දේවල් කීපයක් වුණා. අපි එක පාටම බලනවා නෑ. මේක නෙවෙයි අපේ ප්ලෑන් එක. ඉතින් මොනවද වෙලා තියෙන්නේ? ඉතින් ආපුවම මම දැම්මේ මෙතනට උනත් ගිය අතන්ට. ඒකයි එතනයි අපි ඉන්නේ. Ramesh, there's been a little bit of focus on the umpiring in this World Cup. Is that something, especially third umpiring, is that something you've talked about in the team or something that you've noticed? Umpiring? No. I mean, that's never my issue anyway. The umpire gives it out, it's out. If it's not out, it's not out. On that very good note, thank you, Coach, and thank you, everyone, for your time. Sorry. Okay.